ඒ වගේම තමයි දැන් ව්‍යාපාරිකයෙක් වුණාට රිච්මන්ඩ් විද්‍යාලය ඇතුලේ මෙතුමන්ට ඇති අමතක නොවන සිදුවීම් ශිෂ්‍යයෙක් විදියට හෝඩියේ ඉඳලා මේ රිච්මන්ඩ් විද්‍යාලය ඉගෙනගෙන ඉතින් අපි මතක් කරමු ඒ වගේ අමතක නොවන සිදුවීමක් ඔබතුමන්ගේ පාසල් කාලේ. ඔය ඇත්තටම අමතක වෙන සිදුවීම් ගොඩක් තියෙන්නේ. මම ඇත්තටම රිච්මන්ඩ් විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ අපිට අවස්ථාව හම්බුණා මට ප්ලේ කරන්න. අවුරුදු මං හිතන්නේ 10ක් විතර මම ප්ලේ කරා. ඒ එක්කම අපිට තියෙනවා අමිහිරි නොවන අත්දැකීම්. ඒ හරහා අපිට ඒ කියන්නේ ඔය නිදහස් දින තරඟ වලට එනකොට ඒ වගේ අදහස් වලින් ඒතර අපිට එක සැරයක් තිබ්බා කරන්ට් එක නැතු කාලයක් තිබුණා පාසල තුල. ඉතින් ඒ කාලෙදී ඔය අපේ සාජන් කෙනෙක් හිටියා මේ අපිට විනාඩි 5ක 10ක කාල සීමාවක් තමයි දුන්නේ ඔර්ලෝසුව බලලා බෑන්ඩ් රූම් එක ඇතුලේ. ඉතින් ඒ අවස්ථාවේ මට අමතක වෙන සිදුවීම තමයි මම ඒ කාල වේලාව මදි හින්දා ඒ ඔර්ලෝසුවේ බැටරිය ගලවලා අයින් කරලා ඒකෙදි මම මේකත් එක්ක ඊට පස්සේ අපිට විනාඩි 15 20ක විතර ප්‍රමාණයක් හම්බුණා සියලු දෙනාට. පසුව තමයි සාජන් දැනගත්තේ මම තමයි ඇත්තටම බැටරි එක ගලවලා මේව කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අමතක සිදුවීම් ගොඩක් තියෙනවා. මම හිතන අවුරුදු 13ක් තිස්සේ සුන්දර අත්දැකීම් අපිට තියෙනවා.